දෙවියන්ට නමස්කාර වේවා දෙවියන්ට නමස්කාර වේවා දෙවියන්ට නමස්කාර වේවා ගණ දෙවිඳුනි ඔබ වහන්සේගේ කරුණාවෙන් මට උදව් කරනසේක්වා මේ අවස්ථාවේ මට උදව් අවශ්‍යයි අය බොරු කවුද ඒ කතා කළේ මොකද ඔය වටපිට බලන්නේ කෙලින්ම මාදියා බලලා කතා කරන්න මේ ගණ දෙවියන් වහන්සේද ඇත්තටම මේ ඔබ වහන්සේට කතා කරන්නේ මට ඔව් සුදුසී ඒ කියන්නේ ඔබ වහන්සේ මගේ නමක් දන්නවා කරුණා කරලා මේක අහගන්නවා පහුගිය අවුරුද්දේ මං වෙනුවෙන් ඔහෙ කිසිම දෙයක් කරලා නැහැ. අනේ දෙවිඳුනි මං ඒ වෙනුවෙන් ගොඩක් උත්සාහ කළා. එතෙන්දී පොඩි අඩුපාඩුකම් වෙන්න ඇති. පොඩි නෙමෙයි ගොඩාක් අඩුපාඩු සිද්ධ වුණා. කොහෙටද අතුරුදහන් වුනේ? ඔබතුමා කියන හැම දෙයක්ම ඇත්ත. සුපිරි සීයාගේ වැඩවලට උදව් වුණා නම් මේ කිසි දෙයක් වෙන්නේ නැහනේ. සුපිරි සීයා එයා ඔබතුමා වෙනුවෙන් කිසිම දෙයක් කරලා නැහනේ. ඔබතුමා වෙනුවෙන් යුතුයකම් ඉෂ්ට කළේ කවුද කියලා හිතා බලන්නේ. කට වහනවා. තමුන් මගේ වචන වලට අගෞරව කරනවද? මේ පාර උත්සවෙත් පළවෙනි තැන ගන්නේ සුපිරි සීයා. තේරුණාද? ඔහෙට මේ පාර කිසිම තෑග්ගක් ලැබෙන්නේ නැහැ සුදු සීයේ. මේ දෙවියන්ගේ කටහඬත් හරියටම සුපිරි සීයාගේ කටහඬ වගේනේ මට ඇහෙන්නේ. ඔයා දන්නේ නැති උනාට සුදු සීයේ සුපිරි සීයා කියන්නේ මහා උතුම් කෙනෙක්. මහා මොලකාරයෙක්. ඒ වගේම මහා ගුණමකුවෙක්. ගුණමකුවෙක්? සුපිරි සීයේ එහෙනම් මේ ඔයාගේ වැඩ. අයියෝ ඔක්කොම මාතුල. එතකොට මේ හැමෝම මේ පිස්සටයි උදව් කරන්නේ ඈ. පිස්සු හැදලා තියෙන ඔයාට සුදු සීයේ. ඔන්න බලන්නකෝ මං සම්දර්ශනේ දෙටපුවාම මොකද වෙන්නේ කියලා. මම මෙදා පොටේ දිනපුවාම සුදු සීයට උලන් බලමුකෝ කොහොමද දිනන්නේ කියලා. ඔහෙත් එනවා. සම්දර්ශනේ ලෑස්ති වෙන්න තියෙනවා. මේ තියෙන්නේ මම ගණ දෙවියන්ට හදපු ඔටුන්න. මේක හොඳට වේලෙනකම් මම ගිහිල්ලා අනිත් වැඩ ටික බලලෙන්න. චුක්කි බලන්නකෝ කඩිය ස්ටයිල් වෙන හැටි. මං කරන්නම්කෝ ඒ ස්ටයිල් වලට හොඳ වැඩක්. කොමඩු ඔමින්නවා තඩියෝ ඔක්කොම විනාශ කරලා දැම්ම නේද? ඔබ ඉන්නවා මං හොඳ වැඩක් කරලා පෙන්නන්න. මාව අල්ලන්න දාවේ. ඉතවර මගේ දෙන්න. ඔතන දගලන්න එපා. අයි මගේ වලිගේ. එපා ඔය රණ්ඩුව නවත්තන්න. මේ මොකද්ද කළේ? හිනාවෙන එක නවත්තන්න චොක්කි. මගේ මහන්සිය අපතේ. මේක හදන්න මට කොච්චර වෙලා ගියාද? හදන දේවල් කඩලා දාන එක ලොකු දෙයක් කියලාද හිතන්නේ? කවදාවත් ඔය දෙන්න හැදෙන්නේ නැහැ. හොඳ වෙලාවට තමයි. ඔය දෙන්න මගේ යාළුවෝ වෙලා හිටියේ. වෙන කෙනෙක් නම් මං කරන දේ දනි. සෝරි තාරා. ලොකු වැරද්දක් උනේ. දන්නවද ඔයගොල්ලෝ? මට පැය 4ක් ගියා ඔය ඔටුන්න පාට කරලා ඉවර කරලා දාන්න. පැය 4ක්? මගේ අම්මේ මට කිව්වනම් මම විනාඩි 4න් හදලා දෙනවා. අනේ කට වහ ගන්න මං දන්නවා විනාඩි 4න් හදයි කියලා. හැබැයි කඩලා දාන්න නම් ඔය දෙන්නටම ගියේ තප්පරයයි. දැන් මං කොහොමද උත්සවයට යන්නේ? මේ ඔක්කොම ඔය දෙන්න හින්දා. තාරා ඔයා අඬන්න එපා. මං ඔයාට අනිවාර්යෙන්ම උදව් කරනවා. ඊට පස්සේ ඉතින් තෑග්ග මමනේ ගන්නෙ. තාරා ඔයා මේ මෝඩ කඩිය කියන ඒවා ගණන් ගන්න එපා. මෙලෝ වැඩක් කරන්න දන්නේ නැහැ. බොරු සෝබන දාන්න නම් දන්නවා. එතකොට ඔයා මොකද කරන්නේ? කාලා බිල නිදා ගන්නවා. ඊට පස්සේ හැරෙනකොට ඉතින් උත්සවය ඉවරලක් තියෙයි. තාරා ඔයා වැරදි තීරණයක් නම් අරගන්න එපා. කෑ ගන්න එපා. කලු මම තීරණය කරයි මාත් එක්ක කවුද යන්න එන්න කියලා. ඔව් දරුවනේ මේ තරගේ තරම් ලේසි වෙන්නේ නැහැ.